ජීවිතයේ මුදල් තත්ත්වය තීරණය වෙන්නේ ඔබ උපයන ආදායමෙන් විතරක් නෙමෙයි. ඔබ සිතන විදිහ. ලෝකයේ ප්‍රකෝටපතියන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් වෙන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග වලින් විතරක් නෙමෙයි. ඔවුන් තමන් ගැන සහ මුදල ගැන සිතන ආකාරය. ලෝක ප්‍රකට ලේඛක ටී හාව් ඒකගේ Secret of the Millionaire Mind කියන ජනප්‍රිය පොතට අනුව ප්‍රකෝටිපතියෙක් වෙන්න ඔබ තුළ තිබිය යුතු මූලිකම මනෝභාවයන් 6ක් ගැන අද අපි කතා කරන්න යන්නේ. පළමු රහස මගේ ජීවිතය නිර්මාණය කරනවා කියන එක වගකීම බාර ගැනීම. ගොඩක් සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ජීවිතේ මට වෙන්න දේවල් මට පාලනය කරන්න බෑ කියලා. ඒත් සාර්ථක මිනිස්සු විශ්වාස කරන්නේ තමන්ගේ සාර්ථකත්වය, අසාර්ථකත්වය සහ මූල්‍ය තත්ත්වය තීරණය කරන්නේ තමන්මයි කියලා. ඔබගේ ජීවිතේ පාලනය ඔබේ අතට ගන්න. දෙවෙනි රහස පරදින්නේ නැතුව ඉන්නේ නෙමෙයි, ජයග්‍රහණය කිරීමට සෙල්ලම් කිරීම. ගොඩක් අය මූල්‍යමය වශයෙන් වැඩ කරන්නේ පරදින්නේ නැතුව බේරිලා ඉන්න විතරයි. ඒත් ධනවතුන් හැම විටම ක්‍රියා කරන්නේ ජයග්‍රහණය කරන්නේ විශාල ධනයක් ගොඩනගන්න. ඔබේ ඉලක්කය බේරී සිටීමට නෙමෙයි, දිනීම විය යුතුයි. තුන්වෙනි රහස ධනයට කැමැත්තක් දක්වීම නෙමෙයි, ධනය වෙනුවෙන් කැපවීම. මටත් පොහොසත් වෙන්න තිබුණා නම් ෂෝක් කියලා ඕනම කෙනෙක් කියනවා. ඒත් ප්‍රකෝටිපතියෙක් ගන්න නිකම්ම ආස වෙන එක නෙමෙයි, ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම කැපවීම ලබා දෙන එකයි. ඔබ ධනවතුන් වෙන්නේ ඇත්තටම කැප වෙන්න සූදානම්ද? හතරවෙනි රහස පොඩියට නෙමෙයි, ලොකුවට සිතීම. බොහෝ දෙනෙක් පොඩි ඉලක්ක තියාගෙන පොඩියට සිතලා සීමා වෙනවා. ඒත් ලෝකේ වෙනස් කරපු ප්‍රකෝටිපතියන් හැම විටම හිතුවේ ලෝකයට විශාල ඉලක්ක තබා ගන්න, විශාල ලෙස සිතන්න. පස්වෙනි රහස බාධාවක් නෙමෙයි, අවස්ථාවක් වෙන අවධානය යොමු කරන්න. සාමාන්‍ය මිනිස්සු ඕනෑ වැඩක තියෙන බාධාවක්, අවදානමක් සහ ප්‍රශ්න දකිද්දී ධනවතුන් දකින්නේ ඒ තුළ තියෙන අවස්ථාව. ඔබ අවධානය යොමු කරන දේ තමයි ඔබේ ජීවිතයට ලැබෙන්නේ. හයවෙනි රහස සාර්ථක පුද්ගලයන් ආශ්‍රය කිරීම. ධනවත් සහ සාර්ථක මිනිස්සු දකිද්දී ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඔවුන් අගය කරන්න, ඔවුන් කළ දේ අගය කරන්න. ඒ තුළින් ඉගෙන ගන්න. ඔබ අගය කරන දේ දෙසම ඔබ දී යන්නේ. මතක තියාගන්න, ඔබේ ඉනර් වර්ල්ඩ් එක එනම් ඔබේ සිතුවිලි සහ විශ්වාසයන් වෙනස් වුණොත් ඔබේ අවුටර් වර්ල්ඩ් එක නම් ඔබේ බාහිර ජීවිතය සහ මූල්‍ය තත්ත්වයත් ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නවා. අද ඉතින් අපි කතා කරපු මේ මනෝභාවයන් 6න් ඔබට වඩාත්ම දැනුණු වෙනස් කරන්න ඕන කියලා හිතන රහස මොකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ පණිවිඩය වටිනවා කියලා හිතනවා නම් යාළුවෝ අතර ෂෙයා කරන්න. තවත් දෙවුණි ආයෝජන සහ මුදල් මනෝවිද්‍යාව පිළිබඳ වීඩියෝ නරඹන්න channel එක subscribe කරන්න. ස්තුතියි.